අයිබෝවන් WWE Night of Champions 2025 ප්‍රඩික්ෂන් එක අරගෙනාවේ මම. ඉතින් ප්‍රඩික්ෂන් එක කියන්න කලින් මම ඔයගොල්ලන්ට මතක් කරනවා මගේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon button එක ඔබන්න. මම වීඩියෝ එකක් දාද්දිම ඔයගොල්ලන්ට notification එකක් එනවා. ඉතින් event එක තියෙන්නේ සෞදි අරාබියාවේ රියාද් city එකේ ජූනි 28 වෙනිදා. ඉතින් ලංකාව වෙලාවෙන් ජූනි 28 සෙනසුරාදා රෑ 11 පටන් ගන්නේ. ඉතින් මට බලන්න වෙන්නේ ජපානින්න මට බලන්න වෙන්නේ 29 වෙනිදා පාන්දර 3ට හැරිලා. ඉතින් ගොඩක් අය කියනවා මේ සැරේ නම් චුට්ටක් රිස්කි වැඩක් මේ PLE එක තියෙන එක. මොකද මේ දවස්වල මැද පෙරදිග පැත්තේ තත්ත්වය හොඳ නෑ. මේ අනිත් එක ඇමරිකාවට එහෙම සෑහෙන බලපෑම් තියෙනවා ඉරානයෙන්. දැන් ඉරානය ඇමරිකානු යුද්ධේ හින්දා ඉතින් සෑහෙන සෙකියුරිටි එකක් දෙන්න වෙයි සෞදි අරාබියාව වලට මේ කට්ටියට. ඉතින් එහෙම ප්‍රශ්නකුත් තියෙනවා මේ සැරේ PLE එකේ. අපි බලමු මේ මොකක් වෙයිද කියලා. මම ප්‍රෙඩික්ෂන් මෙහෙම පටන් ගන්නම්. Sami Zayn versus Karrion Kross. දැන් Karrion Kross කියන්නේ අත්තම සෑහෙන කියන්නේ මම දකින විදිහට underrated එක් කෙනෙක්. Sami Zayn කියන්නේ Sami Zayn යම්තාක් දුරක පුෂ් එකක් දුන්නා. ඉතින් මේ මැච් එක නිකන් අර කාලය යවා ගන්න වගේ දාපු මැච් එකක් මට හිතෙන්නේ. ඉතින් මේකේ දිනන කෙනා කවුද කිව්වොත් මම නම් හිතන්නේ Sami Zayn දිනයි කියලා. මොකද එකක් Sami Zayn කියන්නේ natively Middle East කෙනෙක්. ඒ කියන්නේ යාගේ natively කොහෙද සිරියන් කෙනෙක්. ඉතින් මැද පෙරදිග රටක්. ඉතින් එයාගේ ජාතිය මිනිස්සු ඉස්සරහා මං හිතන්නේ මැච් එකක් පරදින්න තියයිද කියලා. ඉතින් මං හිතනවා බොහෝ විට මේ මැච් එක Sami Zayn දිනයි කියලා. මේ මැච් එක ඊළඟ මැච් එක මම ප්‍රෙඩික්ට් කරන්නේ Rhea Ripley versus Raquel Rodriguez ස්ට්‍රීට් ෆයිට් එක. ඉතින් මේ මැච් එක නම් මම නම් කියන්නේ ලේසියෙන් මේක මේ Rhea Ripley දිනයි. පොඩි ඉතින් යහි ගේමක් ගැන පොටි ගේම් එකක් කියයි. ඊට අමතරව මට කියන්න තියෙන්නේ මේක නිකන් අර රියාව තව මොමන්ටම් එක අප් කරන්න දාපු මැච් එකක්. මේක බොහෝ විට Rhea Ripley දිනයි. Raquel Rodriguez දිනන සම්භාව්‍යතාවය අඩුයි. මේ මැච් එක ඉතින් Raquelට chance එක දුන්නේ දැන් ටැග් ටීම් කෙනෙක් හිටිය දැන් Liv Morgan ඉන්ජර්ඩ් වෙලා ඉන්නේ. සමහර විට මේ මැච් එකේ බොහෝ විට Roxanne ගේ මැදිහත් වීමක් වෙයි. හැබැයි මං හිතන්නේ මේක Raquel Rodriguez දිනයිද කියලා. මට කියන්න නම් බෑ. ඉතින් බොහෝ විට Rhea Ripley මේක දිනයි ගොඩක් විට. Jacob Fatu versus Solo Sikoa. ඉතින් United States Championship match එක. මේක ගැන කතා කරොත් මං හිතන්නේ මේ මැච් එකත් බොහෝ විට Jacob Fatu දිනයි. Solo Sikoa දිනන සම්භාවිතාවය අඩු වෙයි. ඉතින් හොඳ මැච් එකක් යයි. මොකද දෙන්නම සාමාන්‍ය එකම ටයිප් වගේ දෙන්නෙක්. හොඳ ෆිසිකල් මේකක් යයි. හොඳ ෆිසිකල් බැටල් එකක් යයි. ඉතින් මම නම් කියන්නේ මේකේ ජයග්‍රහණය බොහෝ විට Jacob Fatu යයි. Yeah, do you like to be a ring announcer? This contest is scheduled for one fall. Would you like to be a pro wrestling commentator? Oh my god! Oh my god! Undertaker is here! Would you like to be a pro wrestling referee? 1, 2, 3. Oh, would you like to be a pro wrestler? Would you like to hold a championship like this? Oh, like this? Now you have chance in Sri Lanka. CWE Champions Wrestling Entertainment. Are you ready? Champs! ඉතින් මම කතා කරන්නේ Queen of the Ring tournament final එක. Asuka versus Jade Cargill. ඇත්තටම Asuka කියන්නේ Jade Cargill කියන්නේත් ඇත්තටම
විමන්ස් ඩිවිෂන් එකේ සුපිරිම රෙස්ලර්ස්ලා දෙන්නගේම ඇත්තටම හොඳම ඉන්රිං ස්කිල් එකක් තියෙනවා. හොඳ මැච් එකක් යයි. ඉතින් ජයග්‍රාහකයා කවුද කිව්වොත් මන්නම් ප්‍රෙඩික් කරන්නේ ආස්කා. මොකක්ද එක දේ තමයි එයාගේ ජිමික් එකම එම්ප්‍රස් ඔෆ් ටුමෝරෝනේ. ඉතින් අර එම්ප්‍රස් කියන්නේ ඉතින් මේ අධිරාජ්‍යවාදී එහෙම එක්කෙනෙක්නේ. අධිරාජ්‍යවාදී කියන එකනේ මේ එම්ප්‍රස් කෙනෙක් කියන්නේ ෆීමේල් එක්කෙනෙක්. ඉතින් මේ Queen of the Ring කියන එක ඒ ජිමික් එකත් බොහෝ විට ගැලපෙන්නේ මෙතෙන්ට ජේඩ් කාගිල්ට වඩා ආස්කට. ඉතින් බොහෝ විට මේ මැච් එක ආස්කා දිනයි. හැබැයි ඒක ටීසික් කළත් තිබ්බා පොඩි සෙෂන් එකක් තිබ්බා යස්කයි එක්ක. ඉතින් ඒක හින්දා මම හිතන්නේ මේක ගොඩක් විට ආස්කා දිනනවා. එතකොට ආස්කා vs යස්කයියි ඒ විමන්ස් චැම්පියන්ෂිප් එකට වර්ල්ඩ් විමන්ස් චැම්පියන්ෂිප් එකට යයි මේ ඒ මැච් එක. ඉතින් හොඳ මැච් එකක් වෙයි මේකත්. දෙන්නම එක වගේම හොඳ ෆීමේල් රෙස්ලර්ස්ලා දෙන්නෙක්. ඉතින් සුපිරි මැච් එකක් යයි. මං කියන්නේ විනර් ආස්කා. King of the Rings tournament final Randy Orton vs Cody Rhodes. ඉතින් මම දැක්ක මේක අවුරුදු 13කට පස්සේ තමයි රැන්ඩි ඕර්ටන් කෝඩි රෝඩ්ස් 1-on-1 මැච් එකක් යන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන මැච් එකක් මේක. ඉතින් හොඳ ඉන්ටරෙස්ටිං මැච් එකක් වෙයි. මේක ඉතින් ගොඩක්ම ඉන්ටරෙස්ටිං වෙන්න තිබ්බා රැන්ඩි ඕර්ටන් හීල් වුණා නම්. සමහරට මේක ඉස්සරහට ගොඩක් විට මේ මැච් එකෙන් පස්සේ ගොඩක් විට රැන්ඩි ඕර්ටන් හීල් වෙන්න ඉඩ තියෙයි. අපි තාම දන්නේ මම එක ගැන කියන්නම පස්සේ. ඉතින් මේ මැච් එකේ විනර් කිව්වොත් මම කියන්නේ කෝඩි රෝඩ්ස් මේක දිනයි. කෝඩි රෝඩ්ස් දිනලා ඒ දිනන කෙනාට සමර්ස්ලෑම් එකේදී හම්බ වෙනවනේ ටයිටල් ඔපචුනිටි එකක්. ඉතින් ඒ ඔපචුනිටි එක මම හිතන්නේ කෝඩි රෝඩ්ස් ආයෙ පාරක් ජෝන් සීනා ෆේස් කරයි සමර්ස්ලෑම් එකේදී. ඉතින් කෝඩි රෝඩ්ස් තමයි මේක දිනන්නේ. පහුකාලීනව රැන්ඩි ඕර්ටන්ට පස්සේ ටයිටල් ෂොට් එකක් හම්බ වෙයි. ටයිටල් පික්චර් එකේ ඉන්න හම්බ වෙයි. සමහරට ඩ්‍රොප් වෙන්නත් ඉඩදී. ඒක ඉස්සරහට කියන්න දන්නේ නැහැ. හැබැයි මේ මැච් එක ගැන කතා කරොත් දිනන්නේ කෝඩි රෝඩ්ස්. ඒක තමයි මගේ ප්‍රෙඩික්ෂන් එක. ඉතින් දැන් කතා කරන්නේ මේකේ බොහෝ විට මේන් ඉවෙන්ට් එක වෙන මැච් එක අන්ඩිස්පියුටඩ් WWE චැම්පියන්ෂිප් එකට ජෝන් සීනා vs CM Punk. ඉතින් ඔයගොල්ලෝ මතක ඇති 2011 ඉඳන් හොඳ ඉන්ටරෙස්ටිං ෆියුඩ් වගේක් ගියා ජෝන් සීනාගේ CM Punkගේ. ඉතින් මේකේ විශේෂත්වය කියන්නේ දැන් මේ සැරේ දැන් පහුගිය මේ ෆියුඩ් වලදී CM Punk heel කෙනෙක් විදිහට හිටියේ ජෝන් සීනා ෆේස් සිටියේ ඒ කාලේ টপ බේබි ෆේස් ජෝන් සීනා. ඉතින් දැන් ජෝන් සීනා heel CM Punk ෆේස්. ඒක තමයි මාරම ඉන්ටරෙස්ටිං දේ. ඉතින් හොඳ මැච් එකක් වෙයි ෆිසිකලි ගොඩක්ම. දැන් ජෝන් සීනාට කෙසේ වෙතත් CM Punk පැත්තෙන් හොඳට පර්ෆෝම් කරයි. මොකද පහුගිය මැචස් වලත් CM Punk හොඳට පර්ෆෝම් කරා. 5-star මැච් එකකුත් ගෙවුනේ ඩ්‍රූ මැකන්ටයර් එක්ක. ඉතින් හොඳ මැච් එකක් යයි ගොඩක් විට. ඉතින් මේකේ විනර් කිව්වොත් විනර් කවුද කිව්වොත් අනිවාර්යෙන් ජෝන් සීනා මේක දිනනවා. කියන්නේ ක්ලීන් පින් එකක් වෙන්නේ නැති වෙයි. ගොඩක් විට හොර කරලා ඒ කියන්නේ චීට් කරලා මේක දිනන්න ඉඩ තියෙයි. ඉතින් මේ මැච් එකේ බොහෝ විට සමහරට ආර්ථෘත්ගේ මොකක් හරි මැදිහත් වීමක් තියෙන්න ඉඩ තියෙයි. ඒත් ඉතින් මම කියන්නේ මේ මැච් එක දිනන්නේ ජෝන් සීනා. ඉතින් ජෝන් සීනා දිනලා මේ මැච් එක ජෝන් සීනා ටයිටල් එක රිටර්න් කරගන්නවා. හරි. මේ ටික තමයි මගේ ප්‍රෙඩික්ෂන්. ඉතින් ප්‍රෙඩික්ෂන්ස් කියන්නේ මම චුට්ටක් ඉතින් වරදින්න ඉඩ තියෙනවා. 100% හරියන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ගෙත් මොන හරි ප්‍රෙඩික්ෂන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේක කමෙන්ට් කරන්න. එහෙනම් වීඩියෝ බලපු හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් හොඳ PLE එකක් වෙයි. සාර්ථක PLE එකක් වෙයි. ඒ වගේම මේ යුද්ධෙන් කිසිම කරදරයක් වෙන්නේ නැති වෙයි කාටවත්. ෆෑන්ස්ලටවත් රෙස්ලර්ස්ලටවත් කාටවත් කරදරයක් වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. සාර්ථක විදිහට PLE එක යයි කියලා හිතනවා. අපි බලමු මොකක් වේද කියලා. ඉතින් හැමෝටම ජය වේවා.